හායි ළමයි ජයන් ගුරාමි පොන්න ගස් කරා එහෙනම් ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා බෙල් අයිකන් එකටත් පයින් පාරක් ගහලා අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම අපි මේ පොකුණු වතුර ටික අයින් කරගමු. බාස්කට් එකකින් තමයි ළමයි අයින් කරන්න වෙන්නේ. මේ මොකද ඔක වලක් කපලා ඒ වල කොන්ක්‍රීට් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් වතුර යවන්න විදිහක් නැහැ. මේ අස්කරලාවටකින් වදේ. ඔහොම තමයි අයින් කරන්න වෙන්නේ බාස්කට් එකකින්. මේ ගොඩක්ම මේ අවුල තිබ්බේ මේක තාම අස් කරන්න ඕනේ. වතුර එච්චර මේ ජරා වෙලා නැහැ. හැබැයි ස්කෙඩියෝ ඉන්නවා. ස්කෙඩියෝ කරන්නේ මාළුවා ඇඟේ එල්ලලා මාළුවා කනවා. දැන් ඊට කලින් ඕක හිටියා මේ අර ෆෙදර්ෆින් කැට්ෆිෂ් කියන මාළුවා. ඌවත් මැරලා ඉඳි තමයි මම ඒක දැක්කේ. මේ වැඩි පොණ්ඩේ දිහා බැලුවා චූටි චූටි පැට හොයන්නත් බෑනේ. අර ඒ ෆෙදර්ෆින් කැට්ෆිෂ් චුට්ටක් පොඩි. එයා අඟල් 6ක් වගේ. එයාගේ ඇඟේ එල්ලලා මේ ඒක සුදු කළු පාට මාළුවා සුදු වෙනකම්ම මේ උඩ හැම පොතු ඔක්කොම කාලා ඉතින්. ජයන් ගුරාමී ඉතින් ලොකු හින්දා මේ උඩ ලොකු ඩැමේජ් එකක් කරන්න බෑ. මේ අය බලමු දැන් පොකුණ වතුර භාගයක් විතර අඩු කරා. ගණන් ගන්න එපා ළමයි වීඩියෝ එක මේ කරලා ඉවරලා තමයි වොයිස් එකතු කරන්නේ. මොකද අපේ ගෙවල් එහා පැත්තේ වටේටම තව ගෙවල් දෙකක් ළඟ තියෙනවා. ඉතින් මම වීඩියෝ එක කරන ගමන් මේ කතා කර වීඩියෝ එක කරොත් එහෙම මේ මිනිස්සු මන් දිහා කණ්ඩ වගේ බලන් ඉන්නවා. ලැජ්ජයි නේ ඉතින්. ඒ හින්දා මේ වීඩියෝ එක කරලා ඉවරලා පස්සේ තමයි වොයිස් එකතු කරන්න වැඩි ගණන් ගන්න එපා. ටැංකිය වතුර භාගයක් විතර අස් කරලා ඉවරයි. වීඩියෝ එකක් ටිකක් දිලිසෙනවා ඇති. ඒ ගැන වැඩි හිතන්න එපා. මොකද මේ දවල් 12ට විතර වීඩියෝ එක කරන්නේ. දවල් 12 කියන්නේ හොඳ රවුව වැටලා තින්නේ. මේ කැමරාවත් එච්චර ක්වොලිටි එකක් නැහැ. ඒක වැඩි හිතන්න එපා. එහෙනම් අපි දැන් මාළුවා අල්ලගෙන දාගමු මේ වාජනයකට. ඉතින් අපි දැන් මාළුවා අල්ලලා දාගත්ත මේ බේසමකට. මෙයා සාමාන්‍යයෙන් අඩියක් විතර ලොකුයි. අඩියක් විතර ලොකු ජයන් ගුරාමියෙක්. මේ පොණ්ඩ එකේ තව ඉන්නවා මේ අඟල් 5ක් විතර ලොකු ඇල්බයිනෝ ප්ලෙකෝ කෙනෙක්. අඟල් 5ක් විතර නම් පොඩි ගොඩක්. ආයේ පොඩි නිකන් නිල් ගුරාමිය කියන්නේ විල් ගුරාමියෙක් වගේ කෙනෙක් හිටියා. අපි වතුර ටික අයින් කරලා ඉවරලා ඒ දෙන්නවත් අල්ලගමු. මේකේ තව හිටියා මාළු කාෆ් 4 දෙනෙක් හිටියා. මේ මොනවාද ෆෙදර්ෆින් කැට්ෆිෂ් කෙනෙක් හිටියා. ඒගොල්ලන්ටත් උනේ අර ස්කිඩියෝ වියසනේ තමයි. ඒගොල්ලෝ මේ ස්කිඩියෝ කරේ මේ මාළුන් ඇඟේ එලිලා මේ මාළුන්ව කෑවා. කාලා කොහමද මැරලා හිටියා. මං වැඩි බැලුවෙත් නැහැ පොණ්ඩ එක දිහා. මාළු මැරලා ඉද්දි තමයි දැක්කේ. ස්කිඩියෝත් වැඩි හොයන්න බෑ ඉද්දි. බලමු මේ වතුර ටිකත් අයින් කරලා ඉවරලා අපි අල්ලගමු. මේක ඉතින් මේ පොණ්ඩ එක අස් කරද්දී තියෙන ලොකුම අවුල තමයි මේ මේකේ වතුර අයින් කරන එක. බාස්කට් එකකින් එහෙම අයින් කරන්න ගියාම ඉතින් එපා වෙනවා. සෑහෙන ලා කරන වතුර ටික අයින් කරගන්න. හැබැයි දැන් මේකේ වතුර යවන්න බටයක් නැහැනේ. දැන් සාමාන්‍යයෙන් ලිම් වලල්ලක් වගේ තියෙනවා නම් අපිට පුළුවන් ඒකෙන් බටයක් දාලා ඉවරලා ටැංකිය අස් කරද්දී මේ කැප් එකක් එහෙම ගහලා බටයක් ගහලා හදලා තියලා එහෙම වතුර යවන්න හදාගන්න. දැන් මේක පොළව කපලා පොළවට කොන්ක්‍රීට් කරලා හදලා තියෙන හින්දා මේකේ එහෙම යටින් වතුර යවන්න ක්‍රමයක් හදාගන්න බෑ. හැබැයි පුළුවන් පම්ප් එකක් වගේ තියෙනවා නම් සාමාන්‍යයෙන් ටිකක් ලොකු පම්ප් එකක් තියෙනවා නම් පම්ප් එක දාලා වතුර ටික පිටට ඇදලා දාන්න පුළුවන් බටයකින්. එහෙම කරගන්න පුළුවන් නම් ඉතින් ලේසි. මට ලොකු පම්ප් එකක් නැහැ ඉතින් මට අස් කරන්න වෙන්නේ ඔහොම තමයි. බාස්කට් එකකින් ඉඳන් අස් කරන්න වෙන්නේ. බලමු දැන් නම් වතුර ගොඩක් අයින් කරලා ඉවරයි. අර අපේ ප්ලෙකෝ ඉන්නවා පොඩි ප්ලෙකෝ කෙනෙක් ඉන්නවා අස්සේ ඇති ගලාස්සේ. ඕන් ඉන්න පොඩි ගුරාමියා යානම් නිකන් අර වෙල් ගුරාමියෙක්. අය වෙල් වල එහෙමත් තියෙනවා නිකන් නිල් ගුරාමිය වගේ කියලා එහෙම කියන්නේ. ආන්ගේ පොඩි ගුරාමියෙක් ඉන්නේ. ඒගොල්ලෝ නම් ඔයරලා ලොකු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඔය වගේ තමයි ඔයරලා ලොකු වෙන්නේ නැහැ. මේ ආ ඉන්න ප්ලැකෝ ඉන්නේ ප්ලැකෝ. එයාත් අඟල් 3ක් 4ක් වගේ ඉන්නවා. ප්ලැකෝ නම් හැබැයි මේ ලොකු වෙද්දි ලස්සනේ. සාමාන්‍යයෙන් අඩි 1කමාරක් 2ක් විතර ප්ලැකෝ කෙනෙක් ලොකු වෙනවා. එයා ලොකු වෙද්දි ලස්සන මේ පොණ්ඩ එකේ කැපිලා පේනවත් එක්ක මොකද පොණ්ඩ එකේ වතුරත් එක්ක සාමාන්‍යයෙන් ක්‍රීම් පාට වගේනේ. ඒතකොට හොඳට කැපිලා පේනවා ලස්සනයි. වතුර අයින් කරන එක තමයි ලොකුම අවුල තියෙන්නේ. මොකද මේ බාස්කට් එකෙන් අයින් කරන්න ගියාම ගොඩක් වෙලා යනවා. ඒක තමයි ලොකුම අවුල තියෙන්නේ. තවන වතුර ටිකයි තියෙන්නේ. අපි ඒ ටිකත් අයින් කරලා ඉවර වෙලා ටැංකිය පොඩ්ඩක් හොදගෙන ඉවර වෙලා වතුර පොරවල මාළු දාගමු. මම ওই ටැංකියේ මේ බිත්ති බ්‍රෂ් එකකින් මදින්නේ නැහැ. සාමාන්‍යව කට්ටිය ටැංකිය අස් කරද්දි මේ දියසෙවල ටික මැදලා අයින් කරනවානේ. හැබැයි මම පෞද්ගලිකව මේ දියසෙවල ටික අයින් කරන්නේ නැහැ. වතුර පිරෙව්වට වතුර වල කොයි ටික තියෙනවා මං දියසෙවල ටික එහෙමම තියනවා වටේ. අර දොර මට නම් හිතනවා ස්වභාවික ගතියක් වගේ තියනවා කියලා. ඒ කියන්නේ මාළුන්ට ලොකු අවුලක් වෙන්නේ නැහැ දියසෙවල තියෙන එක. අර බිත්තියනේ දියසෙවල තියෙන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මං හිතන්නේ නැහැ.
වතුර කොලිටි එක තියෙනවා. ඕකේ පොඩි මේ පම්ප් එකේ මම පොඩි ෆිල්ටර් සිස්ටම් එකක් වගේ හදලා තියෙනවා. ඒක නම් ලොකුවට වෙච්ච වැදගත්කමක් නැහැ. හැබැයි වතුරේ කිය අර ලොකු ඇමෝනියා තත්ත්වයක් නැතුව ඒක පාලනය වෙන්න මේ ඒක හේතුවක් වෙනවා. දැන් නම් පුකුනේ වතුර ටික අයින් කරලා ඉවරයි. දැන් නම් මම හෝස් එකකින් මේ වතුරෙන්න දාගත්තා. දැන් වටේ බිත්ති ටිකට එහෙම වතුර විතරක් අල්ලලා හොදමු. බ්‍රෂ් එකකින් මදින්න නැතුව අපි නිකන් වතුර විතරක් අල්ලලා මේ ඔය තියෙන ජරාව ටික යන්න හොදගමු. අර කොටේකුත් දාලා තියෙන කොටේ හැම මාර ලස්සනයි. ඉතින් ඔය ඔහොම කැමරාවට ඔහොම පෙවුනට ඔය කොටේ මාර ලස්සනයි. ඔය එක කොටයක් අරන් තින්න කොටෙත් මේ ගිනි හිරිය මුලක්. ඔයගොල්ලෝ දන්නේ නැති ගිනි හිරිය වැටවල් ලයින්ට එහෙම හිටවන්නේ. එහෙම නැත්නම් ඇල්බීසියා කියලාත් කියනවා. ගිනි හිරිය ඇල්බීසියා වැටමාර ඒ මුලක් තමයි ඔය වේලලා තම්බල පල් කරලා අලන් තින්නේ. ඒක දෙකට කපලා මම ඔය කලයක් තියන්න තමයි ඔක හදලා තියෙන්නේ. ඔය තියෙන පොඩි පම්ප් එක. ඔය පම්ප් එකෙන් තමයි මගේ ෆිල්ටර් සිස්ටම් එක වැඩ ගන්නේ. ලොකුවට ෆිල්ටර් සිස්ටම් එකක් නැහැ. හැබැයි අර වතුර ගොඩක් ජරා වෙන්නේ නැතුව වතුර ඇමෝනියා තත් ඉහළ යන්නේ නැතුව තියාගන්න ඕක මේ මට ගොඩක් වටිනවා. පොඩි පම්ප් එකක් ඕක. ඔය කලේ ඇතුලේ තමයි මේ වැඩේ වෙන්නේ. ඒ කියන්නේ ලොකු කලයක් තියෙන උඩ කලේ නම් තියලා තියෙන මල් පෝච්චිය තියන්න. ඔය මේ ලොකු කලේ ඇතුලේ තියෙනවා ස්පොන්ජ්. ස්පොන්ජ් තියෙනවා මේ කඩේ ගන්න දේ රුපියල් 80කට 60ට ගන්න තියෙන ස්පොන්ජ් මන් දාලා තින්නේ. ස්පොන්ජ් තියෙනවා ආයේ යට තියෙනවා මේ පොඩි සිදුරු තියෙන නිකන් සාරියක් වගේ රෙද්දක්. මම හිතන්නේ සාරියක්ම තමයි දාලා තියෙන්නේ. සාරියක් වගේ රෙද්දක් තියෙනවා. එතකොට ඒකෙන් තමයි මගේ ෆිල්ටර් වැඩේ වෙන්නේ. අර ඕවට ඉතින් දාන්න තියෙන දැන් හොඳට ෆිල්ටර් සිස්ටම් එකක් හදනවා නම් සාමාන්‍යයෙන් සෙරමික් රින්ග්ස් ඒ වගේ දේවල් දාන්න තියෙනවා. හැබැයි ඕක මම හදලා තියෙන ටැංකිය ගොඩක් ජරා වෙන්නේ නැති එක වළක්ව ගන්නයි. අය ලොකු ඇමෝනියා තත්ත්වයක් මේ ටැංකියේ ඉහළ යන්න එක නවත්තන්න තමයි මම ඕක ඔය විදිහට හදලා තින්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඔය ස්පොන්ජ් ටික දැන් ඔය මේ වතුරට අල්ලලා මිරිකලද්දි මේ බලන්න කොච්චර මේ කුණු තොගයක් යනවද කියලා. දැන් ඔය කුණු ටික මේ ඔය කලයට ඇදලා ගත්තේ නැත්නම් මේ ඕවා ටික ඔහොම මේ ටැංකියේ තියෙන්නේ. එතකොට ටැංකිය කොච්චර ජරා වෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාළුවෙක් හදනවා නම් අනිවාර්යයෙන්ම පොඩි ටැංකිය සිස්ටම් එකක් තියෙන්න ඕනේ. දැන් ඔය ජයන්ට් ගුරාමියෙක්ින්ද තමයි මම ඔය විදිහට තියලා තියෙන්නේ. මොකද මොය ටැංකියටම ඉන්නේ මේ ඔය ගුරාමියා විතරනේ. ඒ හින්දා ලොකු වේස්ට් එකක් එන්නෙත් නැහැ. මේ ලොකු පවර්ෆුල් ෆිල්ටර් එකක් ඕනේ වෙන්නේ නැහැ. හැබැයි එහෙම මේ ෆිල්ටර් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මාළුවගේ සෞඛ්‍ය තත්ත්වයත් ගොඩක් හොඳයි. මේ දැන් ඕකේ ලොකු ඉඩ කඩක් තියෙනවත් එක්ක ඒ හින්දා මම ඔහොම තමයි හදලා තියෙන්නේ. මං ගාව ලොකු පම්ප් එකක් නැති නිසා දැනට. හැබැයි ඉතින් මාළු ගොඩක් වගේ හදනවා නම් මේ හොඳ පම්ප් එකක් දාලා හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දාලා හදනවා නම් තමයි ඒක මාළුන්ගේ සෞඛ්‍යට හොඳ. කොහොමත් මේ මොන මාළුවා හැදුවත් මේ මාළුන්ට ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දීලා තමයි හදන්න ඕනේ. මොකද ඒක මාළුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට මේ ගොඩක් උපකාරී වෙන මාළු හදන අය ඉතින් දන්නවා ඒ ගැන. ඉතින් මට ලොකු පම්ප් එකක් නැහැ. ඒ හින්දා තමයි මම ඔහොමයක් හදලා තින්නේ. ඕක ලස්සනත් එක්ක අර ලොකු මේ ෆ්ලෝ එකක් එන්නේ නැහැ. ඒක තමයි මේ එකම අවුලකට තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මේ ලොකු පම්ප් එකක් ගෙනල්ලා හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලන්න කුණු කොච්චර තිබිලාද කියලා. ගොඩක් ඒ කියන්නේ ඔය කලේ පොඩි වුණාට මේ සෑහෙන ජරාව තොගයක් ඔය කලේ ඇතුලේ රැඳිලා තිබිලා තියෙනවා. අපි දැන් ස්පොන්ජ් ටිකත් හොදගෙන ඉවර වෙලා රෙදි කෑල්ලත් හොදගෙන කලේ හදාගෙන ඉමු. මට අදහසක් තියෙනවා ඔය පොන්ඩ් එකේ මේ වෙන මාළු జాතියක් හදන්නත්. ඒ කියන්නේ ජයන්ට් ගුරාමයා ඉද්දිම හරි ජයන්ට් ගුරාමයා නැතුව හරි. මං ගාව ඉන්නවා මේ ඔස්කලා ඉන්නවා 3-4 දෙනෙක්. මට අදහසක් තියෙනවා මේකටත් ගෙනල්ලා ඔස්කලා දාන්න. මොකද ඔස්කා කියන මාළුවා ටිකක් ඇග්‍රෙසිව්ත් එක්ක මේ මං ආසයි පෞද්ගලික ඔස්කා මාළුවට. ඕගොල්ලොත් මේ හදන්න හොඳයි කියලා හිතන මාළු జాතියක් ඔය පොන්ඩ් එක දැක්කම ඕගොල්ලන්ට පේනවනේ ඕක ඉඩටත් හරියන හදන්න පුළුවන් කියලා හින්දා මාළු జాතියක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි එහෙනම් අපි අපේ කලයට ස්පොන්ජ් ටික දාලා ඕන කරන රෙදි කෑල්ල එහෙම දාලා ඒක හදාගෙන ඉවරයි. ඔය හරිම සරලයි. ගොඩක්ම සරල විදිහට ඕක හදලා තින්නේ. මේ කලේ ඇතුලේ තියෙන ස්පොන්ජ් අඩියම තියෙන මේ රෙද්දක්. ඔය පොඩි පම්ප් එකෙන් තමයි වතුර එන පම්ප් එකෙන් වතුර ඇවිල්ලා උඩින් කලයට වැටෙනවා. ඔය කලේ යට තියෙන පොඩි සිදුරක්. ඒ සිදුරෙන් තමයි ෆිල්ටර් වෙලා එන වතුර ටික පොකුණට වැටෙන්නේ. හරිම සරල විදිහට ඉතින් හදලා තින්නේ. ඕන් දැන් දැම්ම මේ පොකුණට වතුර පිරෙන්න. වතුර පිරලා ඉවරනට පස්සේ ඉතින් අත් මාළු ටික දාගමු. ඕන් ඉන්නවා අපේ ජයන්ට් ගුරාමියා.
පොඩි ප්ලැකෝත් ඉන්නවා. එයා ඉතින් අඩියක් විතර ලොකුයි. සාමාන්‍ය අඩියක් විතර ලොකු මාළුවෙක්. මං මෙයාව ගෙනාවේ අඟල් 6ක් විතර. අඟල් 6ක් විතර සයිස් එකට ගෙනාවේ. සාමාන්‍යයෙන් දැන් ගෙනල්ලත් මාස 6ක් විතර. මාස 6ක් විතර ගිහිල්ලා තමයි මේ ඔය අඩියක් සයිස් එකට ඉන්නේ. ඒ කියන්නේ මෙයාට මේ ගොඩක් මොන හේතුව මේ මීට කලින් හිටියා මාබල් කැට්ෆිෂ් කෙනෙක්. ඒ මාබල් කැට්ෆිෂ් මෙයාට මේ පොඩ්ඩක් ඇටැක් කරලා තියෙන. ඒ හින්දා මෙයාගේ වර්ධනය අඩු වෙලා තියෙන්නේ. දැන් නම් පොකුණට වතුර භාගයක් විතර පිරලා තියෙන්නේ. අපි මාළුව චුට්ටක් හැක්ලිමේට් වෙන්න දාලා මාළුව දාගමු. මොකද මේ පොකුණේ සම්පූර්ණයෙන් වතුර අයින් කරා. ඒකයි මෙතන අවුල තියෙන්නේ. සාමාන්‍යයෙන් ටැංකියක් අස් කරද්දී ටැංකියෙන් භාගයක් විතර වතුර අඩු කරලා ඊට පස්සේ වතුර පුරවලා තමයි මේ මාළුව එකතු කරන්නේ. අර මේ ටැංකිය පුරාම ස්කිඩියෝ හිටියා. ඉතින් ස්කිඩියෝ අයින් කරන්න බෑ. ඒ තරම් ස්කිඩියෝ හිටියා. ඒ හින්දා සම්පූර්ණයෙන් වතුර අයින් කරා. ඒ නිසා පොඩ්ඩක් ඇක්ලිමේට් කරගත්ත දැන් මම. දැන් මාළුවව දාගමු අපි. එයා ගියා ඉතින් යාළුවනේ. ආයෙ ඉන්න පොඩි ප්ලැකෝයි අපේ කුරාමියයි. ඒ දෙන්නවත් දාගමු. ඉතින් ඔය ජෑන් ගුරාමයාගේ පොට් එක ඉතින් ඔතන තමයි. ඔය කොටේ ගාව තමයි ඔව් ගොඩක් දුරට ඉන්නේ. ඌ හදාගෙන තියෙන තැන එතන. ඉතින් ඔන් අපේ ප්ලැකෝවත් දාගමු වතුරට. ඉතින් ඔහොම තමයි පොකුණ අස් කෙරුනේ. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඊළඟට අපි ඉස්සරහට හොඳ වීඩියෝ කරමු. ඔහොම තමයි ඉතින් අවසානයේ ෆොන්ඩ් එක තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.